මේ ජීවිතෙත් අතේ සොච්චම නැතුව කෝටිපතියෙක් වෙන්න සිහින මවමවා ඉන්න කෙනාට නිවන පැත්තෙනුත් තියෙන ප්‍රාර්ථනාවක් විතරයි ප්‍රතිපදාවක් නැහැ. දහඩිය මහන්සියෙන් හම්බ කරන සතේ වටිනවා. ඒකයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ බාහ බල පරිචිතේහි සේදා වක්කිතේහි අතපය වෙහෙස වෙලා දහඩිය මහන්සිය එළලා හම්බ කරගන්න. එහෙම නැත්නම් ඔයාලට අම්මලාගේ තාත්තලාගෙන් ලැබිච්ච ධනය, රස්සාවෙන් හම්බෙන පඩිය මේවා ආකාර පහකට බෙදිලා තියෙන්න ඕන. ඒ ආකාර පහට බෙදිලා තිබ්බේ නැත්නම් මැරෙන වෙලාවේ අඳුරක් එනවා. සල්ලි වියදම් කරන විදිහ. පළවෙනි එක බලමු. පළවෙනි එක ඔන්න බලන්න. මේ විදිහට හම්බ කරන ධනය අත්තානං සුකේති පිනේති සම්මා සුකම් පරිහරති. තමන්ගේ සුව පහසුව පිණිස වියදම් කරන්න ඕන. සම්මා සුකම් පරිහරති. ඒ සැපේ ධාර්මිකව භුක්ති විඳින්න කිව්වා. තමන් සැපවත් කරන්න කිව්වා. කියන්නේ තමන් කාලා බීලා ඉන්න ඕන. තමන් හම්බ කරන ධනෙ. අත්තානං සුකේති පිනේති සම්මා සුකම් පරිහරති. දැහැමි ලෙස තමන් කාලා බීලා ඉන්න ඕන. දැන් බලන්න ඔයාලා හරිය හම්බ කරපු එකකින් ඔයාලා හරියට කාලා බීලා ඇඳලා ඉන්නවද? ඔයාලා කැමති ඇඳුමක් ඇඳලා තියෙනවද? ඔයාලා කැමති කෑමක් කාලා තියනවද? තමන්. මාතා පිතරෝ සුකේති පිනේති සම්මා සුකම් පරිහරති. අම්මයි තාත්තාට සලකලා තියෙනවද? දැහැමිව. පුත්ත දාර දාස කම්මකර පරිපෝරසේ සුකේති පිනේති. ගෙදර වැඩකාර කරන අයට වැඩට එන මිනිස්සුන්ට සංග්‍රහ කළා තියෙනවද? අඹදරුවන්ට සංග්‍රහ කළා තියෙනවද? අයම් පඨමෝ භෝගානං ආදීව. මෙන්න මේක පළවෙනි එක තමයි තමන්ගේ පවුලේ මිනිස්සු හොඳට කාලා බීලා ඉන්න ඕන. බලන්න ලෞතුරා අමාමේනී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවන් පිණිස ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මරණයේදී තැවෙන්නේ නැති වෙන්න මේ ලෝකේ යථාර්ථ ධර්මයේ දේශනා කරද්දී සල්ලි වියදම් කරන එකේ පළවෙනි තැන කිව්වේ පින්කම් කරන එක නෙවෙයි. තමන් කාලා බීලා ඉන්න ඕන. තමන්ගේ පවුලේ අය කාලා බීලා ඉන්න ඕන. බිරිඳට සංග්‍රහ කරන්න ඕන, ස්වාමියාට සංග්‍රහ කරන්න ඕන, දෙමව්පියන්ට සංග්‍රහ කරන්න ඕන. නැත්තම් අඳුරක් එනවා. ඔය පළවෙනි එක තව කොටස් හතරක් තියෙනවා. මේ කොටස් පහම පිරෙන්න ඕන. එක පැත්තක් විතරක් බර වුණාට බෑ. නැත්තම් සමහර අයගේ තියෙන ඕක ඕනවටත් වැඩිය. පින්නට දහමට මොකවත් නැහැ. මිනිස්සු හොඳට කාලා බීලා ඇඳලා ගමන් බිමන් ගිහිල්ලා ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කොයිතරම් ධනවත් වුණත් හරියට කන්නේ නැහැ. දැන් මේ තමන් කාලා බීලා ඉන්නේ නැතුව මේ ඔක්කොම ටික පිරෙන්න ඕන. නැත්තම් අවසානයේ තමන් කන්නේ බොන්නේ නැතුව දරුවන්ට සංග්‍රහ කරනවනේ. තමන් හරියට කාලා බීලත් නැහැ, ඇඳලත් නැහැ, දරුවෝ වෙනුවෙන්ම හම්බ කරන්නේ මේ දෙන මිනිස්සු ඉන්නවනේ අම්මලා තාත්තලා. ඒක මව්ගුණේනේ. නමුත් මොකද දන්නවද වෙන්නේ? අවසානයේ දරුවෝ වෙනස් වෙනකොට අනිත් අයටත් වැඩිය දුක වැඩි වෙනවා. මොකද්ද හේතුව? මොන් වෙනස් වුණාට අපි කන්නේත් නැතුව, බොන්නේත් නැතුව, අඳින්නෙත් නැතුව, හරියමං ගමනක් බිමනක්වත් යන්නේ නැතුවයි අපි දරුවෝ ගැන බැලුවේ. එහෙව් දරුවෝ නේද අපිට මෙහෙම කළේ කියලා. දරුවෝ වෙනුවෙන් කඹරපු තරමටම තමන්ට දුක එනවා මරණ මංචකේ. ඔන්න ප්‍රශ්නේ. හරියට වියදම් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ සමහර අය ඉන්නවා අඹුව ගැන ගාණක්වත් නැහැ. හද්දීපංකරේ ඇවිදලා ගෙදෙට්ට එනවා. බීලා එනවා. අවසානයේ මිනිස්සයා ලෙඩ ඇඳට වැටුණාට පස්සේ කැතකුණු අත ගාන්නේ කවන්නේ පවන්නේ ඔක්කොම අර බවලතා. එතකොට අර ලෙඩ ඇඳේ ඉන්න කෙනා පිච්චෙනවා. අරයා උපස්ථාන කරන්න උපස්ථානයට සාපේක්ෂවම දුක වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ නෝනට තමන්ගේ මහත්තයාට සංග්‍රහ කරන්න ඕන. දරුවන්ට සංග්‍රහ කරන්න ඕන. නැත්තම් පස්සේ අපි දන්නේ නැතුව දුක එනවා හිතට. දැන් මට මුණ ගැහිලා තියෙනවා මම ධර්මාසනේ දහම් දෙසද්දී මෑතකත් මට එහෙම ගොඩක් සිද්ධි වෙලා තියෙනවා. මිනිස්සු ඇවිල්ලා සමහර අය ඇවිල්ලා මගෙන් සමාව ගන්නවා. මම දන්නේත් නෑ ඇයි සමාව ගන්නේ කියලා.
ගමේ සමහර අය සමාවෙරන් තියෙනවා. ආන්දුරනේ හාමුදුරු පුංචි කාලේ අපි මෙහෙම කළා තියෙනවා. අපිට සමාවෙන්න අපි දන්නේ නැහැ නේ කියලා. මම කියනවා මට ගාණක් නැහැ කියලා. හොඳයි සමාව දෙනවා කියලා කියනවා. මට මතකත් නැහැ. එක්ක පුංචි කාලේ ඔළුවට ටොක්ක්ක් කනපු එකක්. එක්ක මොනවා හරි ඉල්ලද්දී නොදී හිටපු එකක්. එක්ක ගෙදෙට එනවා දැකලා දොර වහලා, දොට්ට දාලා. ඒ වගේ ඒවා මතක් වෙනවා දැන් හාමුදුරුවෝ දකින්නකොට. ඉස්කෝලවලට යනකොට ඉස්කෝලවලින් ඇවිල්ලා සමාව ඉල්ලනවා. මේ අනේ ඔබ වහන්සේ ඉස්කෝලේ එන කාලෙම අපි මෙහෙම කළා තියෙනවා අපිට සමාව වෙන්න කියලා. ඒකට දැන් මට පුදුම හිතෙනවා. දැන් හාමුදුර නමක් වුණාට පස්සේ හාමුදුරන්ට ළමයා කාලේ කරපු එකත් මිනිස්සෙකුට ඒ විදිහට දැනෙනවා නම් අවසාන කාලයේදී මිනිස්සු තමන්ගේ පවුලේ මිනිස්සුන්ට කන්න අඳින්න දෙන්නේ නැති වුණොත් තමන්ගේ පවුලේ මිනිස්සුන්ට සැපේ ඉන්න දුන්නේ නැත්තම් වැඩට ආපු මිනිස්සයාට තේ එක කෑම එක දෙන එක පවත් හරියට කරලා තිබ්බේ නැත්තම් මැරෙන වෙලාවේ ශෝකයක් සන්තාපයක් හිතට එන්න පුළුවන්. සුගතිය යනවා කියන එක ලේසි නෑ. ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ සුගති ප්‍රතිපදාව. දැන් මාරකින් තව කාරණාවක් තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔයාලගේ ගෙවල් ළවට ඉන්න ඔයාලගේ ගෙවල් වල චූටි ළමයි ඒ චූටි ළමයි දැක්කට පස්සේ ওই ළමයි මුරණ්ඩුයි දුවනවා පනිනවා කෑකොස්සන් ගහනවා. එකපාරම මේ ළමයිට මේ ළමයි පිළිබඳ වෙන පැත්තකුත් හිතන්න. අනාගතේ මෙයා කවුරු වෙයිද? හාමුදුරු නමක් වෙයිද? සමාජයේ ප්‍රභූවරයෙක් වෙයිද? සමාජයේ අපිට පිහිට සලසන කෙනෙක් වෙයිද කියලා අවසානයේ පොඩ්ඩක් බලන්න. සානුවාසී කියලා පොඩි මාළු අල්ලන ගමේ පොඩි ළමයෙක් හිටියා. ওই ළමයා මාළු දැල් කපනවා. ගමේ 500ක් මිනිස්සු එකතු වෙලා අර ළමයාට ගැහලා පැන්නවා. පොඩි එකාට මාළු දැල් කපනවා කියලා. ගම් වතුරක් ඇවිල්ලා ওই ගමේ මිනිස්සු ඔක්කොම මැරුණා. මුළු ගමේ මිනිස්සු ඔක්කොම ඉපදුනේ පෙරේතයෝ වෙලා. ඒ ගමේම අර මඩ ගොඩේම ඉපදුනා පෙරේතයෝ වෙලා. පස්සේ කාලෙක සානුවාසී තෙරුන් වහන්සේ ওই ගම හරහා වඩිනකොට අර පෙරේතයෝ බඩගින්නෙන් පිපාසෙන් කෑ ගහනවා. ඔය ඔක්කොටම තමන් පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ අරන් ඇවිල්ලා අපේ ගමේ ඥාතීන්ට මේ පින වේවා කියලා පින් අනුමෝදන් කළේ සානුවාසී තෙරුන් වහන්සේ. අර ළමයා පැනලා ගිහිල්ලා මහාන වුණා. ඒ ඇයිට ඇඳුම් ලබා දුන්නේ සානුවාසී ස්වාමීන් වහන්සේ. එයාලගේ දුක්ඛිත ප්‍රේත ආත්ම භාවයේ සුවපත් කළේ සානුවාසී ස්වාමීන් වහන්සේ. තමන්ගේ පරලෝ සුවපත් කරන පොඩි එකාට තමයි එදා ගහලා පැන්නුවේ. නමුත් උන්වහන්සේලා කරුණා මෛත්‍රියෙන් යුක්ත තථාගත ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා නිසා පරණේවයේ හිතේ නැහැ. ඒ හිතේ පරණ කහට නැහැ. ලෝක සත්වයාට සුවේ සලසනවා. ඒ නිසා සමහරට ඔයාලා ගෙදරින් අල්ලපු ගෙදර ළමෙක් ආවොත් දොට්ට දැම්මොත් ආයේ යනවා කියලා කණෙන් ඇදලා තල්ලු කළොත් සමහරට අනාගතේ Tamanට සුවේ සලසන කෙනා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අනාගතෙත් බලන්න. දරුවෝ බලාගෙන අම්මලාට සිද්ධ වෙලා තියෙනවා කොච්චර අකමැති වුණත් දරුවන්ගේ දරුවෝ මොනුබරෝ මිනිබිරියෝ බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔයාලා අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. හිතෙන් දුක් වුණාට මට කරදර වැඩි වද වැඩි කියලා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔය මොනුබුරා මහාන වෙන කෙනෙක් නම් අනාගතේ ධර්මයේ දේශනා කරන කෙනෙක් නම් ගමට රටට යහපත සලස්වන කෙනෙක් නම් ඔය දරු පැටිය හදා කරන එක කොච්චර පිනක්ද? ඔය දරු පැටියට වතුර ටිකක් දෙන එක කොච්චර පිනක්ද? මහා ප්‍රජාපති මහෝත්තමාවියට ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුපරිසුද්ධ ධර්මාසනයේ වැඩ සිට ධර්මයේ දේශනා කරනකොට අරහත්වයට පත්වෙච්ච ප්‍රජාපතියත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලල්ලා සමාවල්ලා තිනවා නාවනකට ඇඟල්ලපු එක ගැන. පපුවට තුරුල් කරගෙන හිටපු එක ගැන. බුදු පුතේකට මං වඩාගත් එකත් වැරද්දක්ද කියලා සමාවක් කියලා තියෙනවා. එහෙමත් හිතෙනවා. ඒ නිසා ඉතින් තමන්ගෙන් වෙන්න පුළුවන් යුතුයකම් ටික ගෙදර අයට කරන්න අවංකවම. ඒක යහපත පිණිස පවතිනවා. ඔය පළවෙනි එක තමයි තමන්ගේ ෆැමිලි එකේ. තමන්ගේ පවුලේ අය සැපවත් සුවදායකව ඉන්න තමන්ගේ ජීවිතේ පුරා හම්බ කරපු ධනෙන් යම් කොටසක් වැය වෙලා තියෙන්න ඕන. කාරණා පහෙන් ඔන්න එකක් කිව්වේ. දෙක. දෙවෙනි එක බලමු. පුණජ පරං ගහපති ආර්ය ශාවකෝ උත්ථාන විරියාදි ගතේහි භෝගී බාබල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි
තමන් අතපය වෙහෙසවල හරි හම්බ කරගත්ත ධාර්මිකව ලැබුණ ධනය මිත්තා මච්චේ සුකේති පිනේති සම්මා සුකම් පරිහරති. මිත්‍යා මාත්‍යයන්ට ධාර්මිකව සත්කාරයක් කරන්න ඕන. මිත්‍යා මච්ච කියලා කියන්නේ යාළුවන්ට. ඔයාලගේ ජීවිතේට ගොඩාක් සමීප නෑදෑයෝද යාළුවෝද? ඕනම හදිස්සියකට සුටුස් ගාලා එන්නේ යාළුවෝද නෑදෑයෝද? යාළුවෝ. යාළුවෝ වෙනුවෙන් දැහැමි සත්කාරයක් කරන්න ඕන. යාළුවන්ගෙන් තමන් උපකාර ලැබලා තියෙනවා නම් යාළුවෝ වෙනුවෙන් තමන් කරපු දෙයක් දෙන්න ඕන. එක්කෝ මඟුලක් මල ගෙදරක් වුණාට පස්සේ ඒකට බැහැලා වැඩ කරලා යාළුවට හයියක් වෙච්ච එක. දුකේදී සැපේදී කරුණු කාරණා කියලා හයියක් වෙච්ච එක. ආවට පස්සේ වතුර ටිකක් කන්න බොන්න ටිකක් දීලා සංග්‍රහ කරපු එක. අඩුම තරමේ යාළුවාගෙන් වෙච්ච වැරද්දක් හිතෙන් අයින් කරලා යාළුවට සමාව දීපු සත්කාරයක් හරි. යාළුවෝ වෙනුවෙන් කරපු සත්කාරයක් තියෙන්න ඕන. ඒ හොඳට මතක තියන්න මේවා එක පැත්තක් නෙවෙයි අර පහම සෙට් වෙන්න ඕන. සමහර අය ඉන්නවා ගෙවල් වල යාළුවන්ට හොඳට සත්කාර කරනවා ගෙදර උන්නත් එකයි මලත් එකයි. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ පහම දෙන්න ඕන. ඒකට තමන්ගේ යාළුවන්ට යම් සත්කාරයක් කරලා දෙන්න ඕන. ඒසාව ඔයාලගේ යාළුවෝ වෙනුවෙන් මොන හරි ඔයාලා සත්කාරයක් කරලා තියෙනවද කියලා කියන්නේ. මේවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වැඩපිළිවෙල යහපත්ද අයහපත්ද? යහපත්. කුසල්ද අකුසල්ද? කුසල්. කුසල් යහපත් දේවල් පුරුදු කරන එක ලේසිද අමාරුද? අමාරුයි. ඒ නිසා මේ කියන ඒවා ලේසි නෑ. ඒ කියන්නේ සමහර අයට තියෙනවා සත්කාර කරන්න ගියාම එල්ලෙනවා. සත්කාර කරන්න ගියාට පස්සේ අර එයාගෙන් ගන්න තියෙන සාරේ පොල් ටික මිරිකලා ඒ කිරි ටික අරන් අපේ අයින් වෙනකල්ම ගන්නවා. බුලට් ටික දිනනකල් හපලා ගෙල ගහනවා වගේම හපනවා. ඉතින් මේක ලේසි නෑ. නමුත් මේවා කරලා දෙන්නත් ඕන. හිත සතුටින් කරන්න ඕන මේවා මගේ සුගතියටත් නිවනටත් හේතු වෙන ප්‍රතිපදාවක් කියලා නිවන කැමැත්තෙන් සුගතිය කැමැත්තෙන් මේ සත්කාර කරන්න ඕන. ඊළඟට තව තියෙනවන්න දැන් දෙකක්. පළවෙනි එක තමයි තමන්ගේ පවුලේ අය. තමනුත් එක්කම නැත්නම් සමහර මිනිසුන්ගේ අතට සල්ලි එනවා අවසානයේ තමන් කාලා බීලත් නැහැ කාටවත් දීලත් නැහැ සල්ලිත් නැහැ. මොකද උපමාව ගහපු පදයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. අවසානයේ මේ ජීවිතේ පුරාම කඹරලා හම්බ කරලා අවසානයේ මොකවත් නැහැ. දැන් සාමාන්‍යයෙන් රජයේ රස්සාවක් නැතුව අපි ගත්තොත් මේ මේසන් බාසුන්න කෙනෙක් වඩු බාසුන්න කෙනෙක් එහෙම නැත්නම් මොකක් හරි ඔය වගේ යම්කිසි වෘත්තියක් කරන කෙනෙක් ගත්තොත් විශාල මුදලක් හම්බ කරන රජයේ රස්සාකාරයෙකුට වඩා. දැන් මේසන් බාසුන්න කෙනෙකුට අපි කියමු දවසට අපි උදාහරණයකට ගමු 3000ක් නම් පඩි මාසෙන් වැඩ කළොත් රුපියල් 90000ක්. ඉස්කෝලේ ටීචර් කෙනෙකුට සර් කෙනෙකුට එච්චර පඩියක් නැහැ. නමුත් සමහරට අර මේසන් බාසුන්න වල ගෙදර තාම කපරාරු කරලා නැහැ. වඩු බාසුන්නගේ ගෙදර පුටුව නැහැ. ඒකට අර ගන්න සල්ලි වලට මක්ක වෙනවද දන්නේ නැහැ. අවසානයේ මම මෙච්චර සල්ලි ගත්ත අවසානයේ වෙච්ච දේකුත් නැහැ කියලා හිතනකොට හිතට දුකක්ද ඇති වෙන්නේ සතුටක්ද? හැම වෙලාවෙම හිත පිච්චෙනවා. ඒ මිනිස්සුම කියනවා ආමඳුරනේ හරියට කාලා බීලත් නෙවෙයි මේ හම්බ කරනවට මොනවා වෙනවද දන්නේ නැහැ කියලා. මේවා හොඳට හිතට ගන්න. ඔන්න පළවෙනි එක පවුලේ හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕන දෙමව්පියොත් එක්කම ඊළඟට යාළුවන්ට සත්කාරයක් කළා තියෙන්න ඕන 2 3 පුනච පරං ගහපති මේ අත්හඬ මේ ධාර්මික උපයාස අපේපු ධනය යාතා හොන්ති ආපදා යම්කිසි ආපදාවක් වුණොත් ඒකට ගණ්ඩත් වෙන් කළා තියන්න කිව්වා. අග්ගිතෝවා ගින්දරෙන් කරදරෙන්න පුළුවන්. උදකතෝවා වතුරෙන් කරදරෙන්න පුළුවන්. රාජතෝවා ආණ්ඩුවෙන් කරදරෙන්න පුළුවන්. චෝරතෝවා හොරුන්ගෙන් කරදරෙන්න පුළුවන්. අප්පියතෝවා දායාදතෝ අප්‍රිය අයට දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. තථා රූපාසු ආපදාසු භෝගෙහි පරිශෝධහය වත්තති. මේ වගේ කරදරයක් ආවොත් මට ඉතුරුවක් තියෙන්න එපෑ කියලා හදිස්සියකට ගණ්ඩ ඉතුරුවක් තියෙන්න ඕන. ඔන්න භෝගවලින් හම්බ කරන ධනේ
හදිස්සියකට ගන්න ඉතුරුවක් තියෙන්න ඕන. මොනවද හදිස්සියකට ගන්න ඉතුරුව? අඩුම තරමේ බැංකු පොතේ හරි කීයක් හරි තියෙන්න ඕන. සකල ධනයම හොදලා දාන්න හොඳ නෑ. ඊට පස්සේ එහෙම නැත්තම් ගේ දොරවත් හදලා තියෙන්න ඕන. බඩු මුට්ටු ටිකක්වත් අරන් තියෙන්න ඕන. කන කර රත්තරන් බඩු ටිකක්වත් අරන් තියෙන්න ඕන. ඉඩමක් කඩමක්වත් අරන් තියෙන්න ඕන. වාහනයක් කාරිය අරන් තියෙන්න ඕන. ඇයි දන්නවද? ඉතුරුවට මොකක්වත් නැත්තම් හදිසි කරදරයක් ආවොත් කරදරේනොත් පිච්චෙනවා, සල්ලි නැති බවෙනොත් පිච්චෙනවා. අඩුම තරමේ මැරෙනකොට මම මැරුණට මුන්ට පොතේ හරි කීයක් හරි තියෙනවනි කියලා සැනසෙල්ලෙන් මැරෙන්න පුළුවන්. ඉතුරු කරපු රුපියලක්වත් නැත්තම් මරණ මංචකේ ඉන්න කෙනාට අනේ මම මැරුණට පස්සේ මුන් ජීවත් වෙන්නේ කොහොමද, ණය ගෙවා ගන්නේ කොහොමද කියලා සැනසෙල්ලද මැරෙන්නේ, ගින්දරේද? ගින්දරේ මැරෙන්නේ. ඉඩමක් කඩමක් තිබ්බොත් අනේ මම මැරුණට පස්සේ ඉඩම් කෑල්ලක් හරි විකුණලා මේ මිනිස්සු ජීවත් වෙන්නේ නැතයි. වාහනේ හරි විකුණලා ජීවත් වෙන්නේ නැතයි. කන කර හරි විකුණලා ජීවත් වෙන්නේ නැතයි. ගෙදර බඩු මුට්ටු තියෙනවා, බඩු මුට්ටුවක් හරි විකුණලා මේ මිනිස්සු ජීවත් වෙන්නේ නැතයි. ගේ හොඳට හදලා තියෙනවා, අඩුම තරමේ මේක විකුණලා කුලියට හරි ඉන්නේ නැතයි කියලා හම්බු කරපු දෙයක් තියෙන්න ඕන. ඉතුරු කරපු එකක්. දැන් දුවේ පුතේ, පින්වතුනි, පින්වත් වැඩිහිටි මව්වරුනි, පියවරුනි, ඔබ බලන්න ඔයාලගේ අම්මලා තාත්තලා හම්බු කරලා දුන්නේ වට අමතරව ඔයාලා විශ්ින් කරපු ස්ථාවරව තැම්පත් කරපු යම්කිසි බහුභෝගයක් තියෙනවද කියලා බලන්න. සමහර ගෙවල් වල දෙමව්පියන්ගේ ගෙදරමයි තවම තමන් කියලා තින්ත ටිකක්වත් ගාලා නැහැ. මහා මිනිස්සු ගෙනාවු බඩුමයි ගෙදර තමන් කියලා පුටු සෙට් එකක්වත් ගෙනල්ලා නැහැ. දැන් මේවා කියනකොට මිනිසුන්ට හිතෙනවද දන්නේ නැහැ දැන් තියෙන ආර්ථිකෙත් එක්ක මේක කොහොම කරන්නද කියලා. මේක මේ දැන් තියෙන කතාවක් නෙමෙයි. මං කියන්නේ මුළු ජීවිත කාලෙම තමන් මොකක් හරි කරලා තියෙන්න ඕන මේ පිණිස. යම්කිසි ඉතුරුවක් මොනවද ඉතුරු කළේ කියලා බලන්න. සමහර මිනිසුන්ගේ ජීවිත හරිය අවාසනාවන්තයි. අවුරුදු 30 40 50 සල්ලි අතපත ගන්නවා, රස්සාවල් කරනවා. කිසි දෙයක් ඉතුරු කළා නැහැ. කිසි දෙයක් ඉතුරු කළා නැහැ. මැරෙන වෙලාවේ අඳුරක් වැටෙන්න පුළුවන්. ලෝතුර තථාගත බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව එසේ වදාලා. පළවෙනි කාරණාව තමන් ඇතුළුව පවුලේ අය කාලා බීලා හොඳට ඉන්න ඕන. කාලා බීලා ඉන්න කිව්වේ හැන්දෑවට අඩියක් ගන්න එකද? නෑ. ඒ හවසට බොන එකට කියනවා අපාය මොක. ඒ කියන්නේ මේ පහටම සල්ලි වියදම් කරගන්න බැරුව එක වක්කඩින්ම වතුරට යනවා. වක්කඩිය තමයි සුරාව. ඒ නිසා මේ සුරාවෙන් පුදුම විදියට ධනෙ නාසනවා. ඊළඟට කරන්න පුළුවන් දේ හිතට එන්නේ නැහැ. දුක නැති වෙන්නේ කියලා බොනවා, අවසාන වෙන්නේ දුක වැඩි වෙනවා. බීලා කරන එකකින් නැති ප්‍රශ්නත් ඇති වෙනවා. බොන්න කලින් තිබ්බ එක ප්‍රශ්නයයි බිව්වට පස්සේ කියන කරන දේවල් එක්ක ඊළඟ ප්‍රශ්න ටික හට ගන්නවා. ඊට පස්සේ අතේ තිබ්බ සොච්චමත් නැහැ. දන්නේ නැතුව කබලෙන් ලිපට නෙවෙයි කබලෙන් ලෝදියට වැටෙනවා. ඒ නිසා කාලා බීලා ඇඳලා ඉන්න කිව්වේ මං ව්‍යවහාරයක් විදිහට. එතකොට තමන්ගේ පවුලේ අය කාලා බීලා ඇඳලා ඉන්න එක, යාළුවන්ට සත්කාරයක් කිරීම ආපදාවකදී ගන්න තියන්න ඕන. බුදුරජාණන් වහන්සේ අතේ තියෙන සබ්බ සකල මනාවම පින්කම් වලට දෙන්න කියලා කිව්වේ නැහැ. කාලා බීලා ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ ඉන්නවා කන්නේ බොන්නේ නැහැ, ඒ තරම්ම දන් දෙනවා, පින්කම් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාට දැන් කරුණු කියලා හදන්න අමාරු. එයාගේ ශ්‍රද්ධා සම්පත්තිය අතිශයින් බුරබුරා නැගෙනවා එයාගේ. එයාට ඉතුරු කරගන්න හිතෙන්නෙම නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා සංඝයා තීරණය කරන්න කිව්වා මෙයාගෙන් අපි ගන්නෙ නැහැ කියලා. අතේ රුපියලක්වත් ඉතුරු කරන්නේ නැතුව තමන්ගේ දියුණුවට තමන්ගේ සැපේට තියාගන්න නැතුව පුළුවන් තරම් හම්බින එක දන් දෙන දායකයෙක් හිටියොත් එහෙම සංඝයා සම්මුතියක් ඇති කරගන්න කිව්වා මෙයාගෙන් ගන්නෙ නැහැ කියලා. එයාට බණ කිව්වා මෑත කිව්වා එයාගෙන් මේ දානමාන ගන්න එපා කිව්වා. ඒකට කියනවා සීක සම්මුතිය දෙනවා කියලා. එයාගෙන් දානෙ ගත්තේ නැතුණාට එයාගේ හිතේ මසුරු මල දුරු කිරීමේ නැමැති පින එයාට රැස් වෙලා තියෙන. එයාගෙන් දානෙ ඕනේ නැහැ කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් කන්නේ බොන්නේ නැතුව
දන් දෙනවා කියලා කියන එක ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස වෙනස් එකක්.